අහන්නකො මේ කියන්න යන දේ මුලින් ඔබට අමුතු වගේ දැනෙයි. එකම බත්මි ගානකට ඔබේ ඇඟ ඇතුලේදී සම්පූර්ණයෙන්ම වෙනස් ආහාරයන් දෙකක් විදියට හැසිරෙන්න පුළුවන්. දැන් හිතන්න ලිපෙන් බාපු ගමන් බත් හට්ටියක් තියෙනවා. ඒකෙන් තාමත් දුම් දානවා. ඒ වගේම එය ඊටා මෘදු මොලොක් ස්වභාවයකින් යුක්තයි. දැක්කත් ආස හිතෙනවා. පොඩි කාලේ ඉඳන් අපි විශ්වාස කරේ බත් කනව නම් මුණුණුවෙන්ම ලිපෙන් බාපු ගමන්ම කන්න ඕන කියලා නේද? බත් උණුවෙන් කනකොට රසයි වගේම හිතටත් හොඳයි. නමුත් ඇඟ ඇතුලේ වෙන දේ ඔබ දන්නේ නැහැ. උණු බත් බඩට වැටුණු ගමන් ඒ ඊටා වේගවත්. වේගවත් කියලා කිව්වේ බත් වල තිබෙන පෘෂ්ඨය වේගයෙන් බිඳ වැටෙනවා. එය හරියට සීනි කනවා වගේ. මේ වගේ උණු බත් මිගානක් කාපු ගමන් ඔබට දැනෙන ශක්තිය ඔබ හිතෙන්ම වාගත් එකක් නොවේ. සීනි අහුරක් කටේ දාගත්තම වෙන දේ තමයි මෙහිදීද සිදුවන්නේ. මෙහිදී සිදුවෙන ග්ලූකෝස් ස්පයික් එක එහෙම නැත්නම් ශනික ලේවල සීනි වැඩිවීම මොනතරම් හානිකරද යන්න ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය නැහැ. ඔන්න දැන් මේ ඔබට පවසන්නට යන දේ නම් ඔබ කවදාවත් අහලා නැහැ. නිකමට හිතන්නකෝ අපි බත් ෆ්‍රිජ් එකේ දාලා කූල් කරොත් මොකක් වේවිද? මෙහිදී මහා වෙනසක් සිදු වෙනවා. මේ වෙනස සිදුවන්නේ අණුක මට්ටමින්. හිටියෙම කිව්වොත් එවිට පිස්ටේ ඉබේම වෙනස්ම දෙයක් බවට පත් වෙනවා. විද්‍යාඥයින් හඳුන්වන්නේ රෙසිස්ටන්ට් එහෙම නැත්නම් ප්‍රතිරෝධය යනුවෙන්. මේ ප්‍රතිරෝධය දක්වන්නේ ඔබට නොවේයි. ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට. ශනිකව ජීර්ණය වෙන එකට දක්වන මේ ප්‍රතිරෝධය ඔබට වාසිදායකයි. මොකද එවිට ශනිකව ජීර්ණය වී ලේවල සීනි වැඩි කිරීමට ඒ උත්සුක වන්නේ නැහැ. ඒ සිදුවන්නේ ඊටමත්ම සෙමින්. හරියට තන්තු වගේ. තවත් සරල ලෙස පැහැදිලි කරොත් එහිදී සිදුවන්නේ ශනිකව ජීර්ණය වී ලේවලට සීනි එකතු නොකර බඩවැල් වල සිටින හිතකර බැක්ටීරියාවලට සෙමින් ආහාරයක් බවට පත්වීමයි. මේ නිසා ඔබට ලේසියෙන් බඩගිනි දැනෙන්නේ නැහැ. බොහෝ වේලාවක් ආහාර නොගෙන ඉන්න පුළුවන්. බත් සිසිල් වූ විට දැනෙන මේ හිතකර වෙනස ඔබ නැවත නැවත රත් කරත් සම්පූර්ණයෙන්ම නැති වී යන්නේ නැහැ. මේ නිසා ඊයේ බත් දැන්වපු බත් වගේ හැසිරෙන්නේ නැති බව හොඳින් මතක තබා ගන්න. මින් අදහස් කරන්නේ හීල් බත් එහෙම නැත්නම් මිතුරු වුණු බත් ඔබේ රුධිරයේ සීනි මට්ටම විධිමත්ව පවත්වා ගන්නට උපකාරී වෙන බවයි. මේ සෙමින් සිදුවෙන ජීර්ණය සහ පිස්ටේ ග්ලූකෝස් බවට පත්වී ඉතා සෙමින් ලේවලට එකතු වෙන ක්‍රියාවලිය තවදුරටත් වැඩි දියුණු කරගන්න නම් බත්වලට මස්මාළු නැවුම් මෙලවලු සහ සුළු වශයෙන් මේ දේ එකතු කරගන්න ඔබට පුළුවන්. මෙහිදී බත්වල පිස්ටේ සීනි බවට පත්වීමේ වේගය තවදුරටත් අඩු වෙනවා. ඉතින් දැන් බත් කියන්නේ උෂ්ණත්වයට කාලයට සහ පිඟානේ තියෙන අනෙකුත් දේවල් වලටත් ප්‍රතිචාර දක්වන සංවේදී දෙයක් බව ඔබ තේරුම් ගන්නට ඇති. මේ ඉහත කියපු දේවල් විසින් තමයි ඔබේ ශරීරය බත්වලට ප්‍රතිචාර දක්වන විදිය තීරණය කරන්නේ. ඔබ දියවැඩියා රෝගියෙකු නම් හෝ ශාරීරික සෞඛ්‍ය ගැන වැඩිපුර හිතනවා නම් මේ විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කොට නිරෝගීව ඉන්න ඔබට පුළුවන්. දැන් ඔබ මේ දැනගත් දේවල් 99% දෙනා දන්නේ නැහැ. මේ ෂෙයා කොට ඔවුන්ව දැනුවත් කිරීම ඔබේ වගකීමක්.